ඔයාගේ යාළුවා මොන වගේ කෙනෙක්ද? හැබැයි හැම යාළුවම එක වගේ නැහැ. එයාලා එකිනෙකාට වෙනස් වෙනවා. සමහර අයට එක යාළුවෙක් එක්ක ටික දවසක්වත් කාලය ගත කරන්න බෑ. මොකද එයාලා යාළුවෝ ආශ්‍රය කරන්නේ එයාලගේ කාලය ගත කරන්නට. සහ එයාලගේ වාසියට. එහෙමත් නැත්නම් එයාලට අවශ්‍ය දේ කරගන්න. Tamanගේ වැඩේ කරගත්තට පස්සේ අර යාළුවව අදාළව නැහැ. එයාලා බොරු මවාපෑමක් තමයි කරලා තියෙන්නේ. සමාජයට මේ තමයි මගේ හොඳම යාළුවා කියලා පෙන්නනවා. ඒත් ඇතුළේ බැලුවාම එතන තියෙන හරිම හිස් තැනක්. අනෙක් දේ තමයි අපි අපේ යාළුවන්ට එයාලගේ හොඳට දෙයක් කිව්වහම එයාලා හිතනවා අපි එයාලට එහෙම කරනවට අකමැති නිසා තමයි අපි එයාලට ඒ දේවල් කියන්නේ කියලා. අපි එයාලගේ දියුණුවට අකමැති නිසා තමයි කියලා එයාලා හිතනවා අපි එහෙම කියන්නේ. අපේ පුංචි කාලේදී අපි උදාහරණයක් ගත්තොත් ගුරුතුමිය දෙනවා අපට ගෙදර වැඩ කරන්න. අපි ගෙදර වැඩ කරගෙන යනකොට අපේ යාළුවා ගෙදර වැඩ කරගෙන යන්නේ. හැබැයි ගුරුතුමියගෙන් බැනුම් අහන්න වෙන නිසා අපේ යාළුවා අපේ පොතෙන් කොපි කරලා ඒ ටික ගුරුතුමියට පෙන්නනවා. අපි ඒ වෙලාවට එතනදි කිව්වොත් ඔයා ඔහොම කරන්න එපා. ඔහොම කරන එක වැරදි කියලා එයාලා අපිව හරියට තේරුම් නොගෙන ඉන්නවනම් කියන්නේ මොකද දන්නවද? ආයි මම ඔයාගෙන් බලන්නේ නැහැ. ඔයා කැමති නැහැ මම දියුණු වෙනවට කියලා. ඒත් හරි යාළුවෙක් කියම කියනවාද අපිට? මොකද අපි කියන්නේ ඒ යාළුවගේ දියුණු වීමට. නැතුව එයාව තවත් වලපල්ලට ඇදලා දාන්න නෙවෙයි. ඉතින් හිතන්න මේ වගේ යාළුවද අපි ආශ්‍රය කළ යුතු වන්නේ. අපි නිවැරදි යාළුවෝ තෝරගන්න ඕනි අපි ආශ්‍රය කරද්දී. ඒ වගේම තමයි අපි අපේ යාළුවන්ගේ අඩුපාඩුවක් වැරැද්දක් දැක්කොත් කෙලින්ම කියන කෙනා තමයි හරිම යාළුවා වෙන්නේ. මෙහෙම හිතන්න ඔයාගේ යාළුවා එයාට නොගැලපෙන විදිහට ෆැෂන් කරනවා. ඉතින් ඔයා එයාට කිව්වොත් මෙහෙම කරන්න එපා. එයා හිතනවා ඒක ඊර්ෂ්‍යාවට කියන්නේ කියලා. හැබැයි ඔයා කියන්නේ එයාට ඒක ගැලපෙන දෙයක් නොවන නිසා සහ එයාගේ ආත්මගරුත්වයට ඒක හානි වෙන නිසා. හැබැයි හරි දේ කුමක්ද කියලා තේරුම් ගැනීම ඔබ සතුයි. ඉතින් අපි ආශ්‍රය කරන්න ඕනි මේ වගේ යාළුවද? ඒ වගේම තමා තමන්ගේ යාළුවන්ව අනිත් අය ඉස්සරහා විහිළුවට ලක් කිරීම හොඳ නැහැ. හොඳ යාළුවෙක් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මොකද එයාට තමන්ගේ යාළුවගේ ආත්මගරුත්වය වටිනවා. අපි හැමෝටම හොඳම අපට ගොඩක් දැනුණු යාළුවෝ හම්බෙන්නේ නැහැ. හැබැයි එහෙම යාළුවෝ ලැබුණා කියලා අපි ගොඩක් සතුටු වෙන්න හොඳත් නැහැ. මොකද ඔයාගේ යාළුවාට කොච්චර හොඳ යාළුවෙක් වුණත් එයා ඔයාට එහෙම නොවෙන්න පුළුවන්. ඇත්තටම Tamanගේ හොඳම යාළුවා වෙනුවෙන් එක කඳුලක් වැටෙනවා නම් එතන අනිවාර්යයෙන්ම යාළුකම කියන දේ තියෙනවා. මොකද අපි හැමෝටම එහෙම හැමෝවම දැනෙන්නේ නැහැ. ඔයාගේ යාළුවා ඔයාගේ හිත රිද්දුවත් ඔයාට පොඩ්ඩක් හයියෙන් බැන්න ඔයා එක පොඩි වෙලාවකට තරහ වෙලා හිටියත් ඔයාට ගොඩක් දැනෙනවා නම් එතන ඇත්තටම ලොකු යාළුකමක් තියෙනවා. ජීවිතේ අපි හැමෝටම හොඳම යාළුවෝ හම්බ වෙන්නේ නැහැ. ඒ හම්බ වුණත් එයාලා හැමෝටම දැනෙන්නෙත් නැහැ. එයාලා එහෙම හිටියත් හැමෝම අවුරුදු ගාණක් ඒ යාළුකම පරිස්සම් කරගන්නෙත් නැහැ. ඉතින් මේ හැමදේම තියෙන කෙනෙක් නම් ඔයා හරිම වාසනාවන්තයි. මොකද ඔයාට ගැළපෙන ඔයා වගේම හිතන ඔයාගේ පවුලේ කෙනෙක් වගේ යාළුවෙක් ඉන්න එකට. ඉතින් මේක අහන ඔයා කොයි වයසේ හිටියා වුණත් ඔයාට දැන් යාළුවෙක් හිටියා වුණත් එයාලව ඔයාගේ ජීවිතේ අවසානයේ දක්වාම පරිස්සම් කරගන්න. මොකද යාළුවෝ කියන්නේ අපිට වටිනම කොටසක්. ඔයාගේ යාළුවව අවංකව ආශ්‍රය කරනවා නම් එයාලත් ඔයාලට අනිවාර්යයෙන්ම අවංක වෙනවා. එවිට පෙරලා කුමන හෝ දවසක ඔයාට දැනේවි හොඳම යාළුවෙක් හෝ හොඳම යාළුවෝ කිහිප දෙනෙක්. එවිට ඔයා යාළුවත් ආශ්‍රය කරලා බලන්න. ඔයාට හොඳම යාළුවෙක් ලැබුණත් නැතත් ඔයා ඔයාටම හොඳම යාළුවෙක් වෙන්න. එවිට හැමදාම සුබ වේවි. සුබ දවසක්.